හයි හයි අපි අද කතරවුරුගමල් පැටගල්ල බදිමුද. එහෙනම් යමු වීඩියෝ එකට. අපිට මුලින්ම සෝදා පිරිසිදු කරගත්තු කතරවුරුගමල් අවශ්‍ය වෙනවා. කතරවුරුගමලේ මැද තියෙන රේණුව කඩලා ඉවත් කරගන්න ඕන. දැන් අපි බලමු අපේ පැට එක හදන හැටි. තමන්ට කැමති ප්‍රමාණයට කෝන් පිටි හරි පාන් පිටි හරි අරගෙන ඒකට එක බිත්තරයක් දාලා ගම්බෙඩිස් මිරිස් කුඩු ටිකක් සහ ලුණු ටිකක් දාගන්න ඕන. ඒක හොඳට කලවම් කරලා කතරබුරුගමල් එකින් එක අපි දාලා බැටර් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි ඒ විදිහට බැටර් කරගත්තු අපේ කතරබුරුගමල් ටික. දැන් අපි තාච්චියක් රත් වෙන්න තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒක රත් වෙද්දී කතරබුරුගමල් එකින් එක අරගෙන අපි ඒ තාච්චියට දාගන්න ඕනේ. මේ වෙලාවේ මධ්‍යම ගින්දරේ තමයි අපි මේක බැදගන්න ඕනේ. නැත්තම් මේක කරු වෙන්න බලනවා. ඔය පෙන්නන විදියට එහෙනම් අපි එකින් එක බැදමු. ඔය තියෙන්නේ අපි බැදගත්තු අපේ කතරබුරුගමල් ටික. ඔයාලට පේනවද? හරිම ලස්සනට ගෝල්ඩන් බ්‍රවුන් එකකට එක බැදිලා තියෙනවා. දැන් මේ තියෙන්නේ අපේ කතරබුරුගමල් වල ෆයිනල් ලුක් එක. ඉතින් මේක හරිම රසයි. කතරබුරුගමල් උයලා කන්න ආස නැති චූටි බබාලට පවා මේක දෙන්න පුළුවන්. එහෙනම් ඔයාලත් හදලා බලලා රසයි නම් මට පහලින් කමෙන්ට් එකක් තියන් යන්න. එහෙනම් මං අදට ගිහින් එන්නම්. බයි බයි.